අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් කට්ටිය කතා නොකරපු Samsung brand එකේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් ගැන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Samsung Galaxy F56 කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කිසිම සිංහල රිවිව් වීඩියෝ එකක් YouTube එකේ බලා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහෙනම් අද වීඩියෝ එකට යමු. ඉතින් Samsung Galaxy F series එක ගැන ගොඩක් ලංකාවේ අය දන්නේ නැහැ. F series එක මිලදී ගන්නවත් හරිම අඩුයි. A series, M series තියෙන නිසා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන තමයි අද අපි වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා Samsung ආයතනය කියන්නේ සුපිරිම ආයතනයක්, හොඳම අංක එකේ ආයතනයක් විදිහට තමයි හැමෝම කියන්නේ හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ගැන අපි දැන් කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එක ලෝන්ච් කරේ 2025 මැයි මාසේ 7 වෙනිදා. ඒ කියන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට මාස ගණනාවක් ගිහිල්ලත් ඉවරයි. මේක ලංකාවෙත් ලෝන්ච් කරපු ස්මාර්ට්ෆෝන් එකක්. නමුත් සිංහල රිවිව් වීඩියෝ එකක්වත් අපිට YouTube එකේ බලා ගන්න බැහැ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ලංකාවේ රුපියල් ලක්ෂයට අඩු ප්‍රයිස් රේන්ජ් එකේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ඩිසයින් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ලස්සන කලර්ස් කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව ඉස්සරහට කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එකේ විශේෂම දෙයක් තමයි බැක් ඩිසයින් එකේ කැමරා සෙටප් එක ඉතාමත් අලංකාර විදිහට හදලා තියෙනවා. ඒ වගේම තමයි අපිට බැලූ බැල්මට නම් පේන්නේ ඇලුමිනියම් වලින් හදපු බැක් ඩිසයින් එකක් වගේ කියලා. අපි ඒ ගැන කතා කරමු. ඉතින් ඩිසයින් එක ගැන කතා කරොත් මේ ප්‍රයිස් එකට හොඳ ඩිසයින් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ Super AMOLED ප්ලස් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සුපිරිම ඩිස්ප්ලේ එක මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේ ප්‍රයිස් එකේ හොඳම ඩිස්ප්ලේ එක කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි 120Hz refresh rate එකක් බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එකටම ගැලපෙන refresh rate එකක්. ඔයාලට ස්මූත් එකේ කිසිම ලැග් එකක් නැතුව රන් කරගන්න පුළුවන්. මෙන්න මේ refresh rate එක නිසා. ඩිස්ප්ලේ සයිස් එක පැත්තට ගියොත් අංගල් 0.674ක ඉන්ච් ඩිස්ප්ලේ සයිස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක සයිස් එක තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. රිසලූෂන් එක පැත්තට ගියොත් 1080යි 2340ක පික්සල් ලගයක් බලා ගන්න පුළුවන්. හොඳ පික්සල් ලගයක් මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ප්‍රොඩක්ෂන් එක පැත්තට ගියොත් Gorilla Glass Victus Plus කියන හොඳ සුපිරි ප්‍රොඩක්ෂන් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඩිස්ප්ලේ එක ගැන ඕවරෝල් කතා කළොත් සුපිරිම ඩිස්ප්ලේ එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ප්‍රොඩක්ෂන් ඒ වගේම රිසලූෂන් ඒ ඔක්කොම මේ ප්‍රයිස් එකට ලොකු සාධාරණයක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ බොඩි එක පැත්ත. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ thickness එක ඝනකම මිලිමීටර් 7.2කින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඝනකම් ස්මාර්ට්ෆෝන් එකක්. weight එක පැත්තට ගියොත් ග්‍රෑම් 180ක බරකින් බලා ගන්න පුළුවන්. average මට්ටමේ සාමාන්‍ය බරක් බලා ගන්න පුළුවන්. build එක පැත්තට ගියොත් glass font එකක් වගේම plastic frame එකක් වගේම back එක අපිට Gorilla Victus Plus කියන back එක බලා ගන්න පුළුවන්. SIM පැත්තට ගියොත් nano SIM card දෙකක් use කරන්න පුළුවන් එකවර ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ. body එක overall ගත්තොත් මේ ප්‍රයිස් එකට සාධාරණයක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ නෙට්වර්ක් පැත්තට ගියොත් 5G පහසුකම බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊට පස්සේ මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්ලැට්ෆෝම් එක පැත්තට යමු. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ Android 15 බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට 6 mergers Android upgrade බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි One UI 7 කියන operating system එක මේ ෆෝන් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. chipset එක පැත්තට ගියොත් Exynos 1480 කියන 4 nanometer chipset එක තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඔයාලට ඕනම ඇප්ලිකේෂන් එකක් පහසුවෙන්ම රන් කරගන්න පුළුවන්. ඕනම ගේම් එකක් ප්ලේ කරගන්නත් හැකියාව තියෙනවා ගැටලුවක් නැතුව. CPU එක පැත්තට ගියොත් octa core processor එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හොඳ processor එකක්.
GPU එක පැත්තට ගියොත් අපිට Xclipse 513 කියන GPU එක තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. GPU එකත් හොඳ GPU එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ප්ලැට්ෆෝම් එක පැත්තට ඕවරෝල් කතා කරනකොට මේ ප්‍රයිස් එකේ හොඳ ප්ලැට්ෆෝම් එකක් බලා ගන්න පුළුවන්. කම්ප්ලේන් එකක් කරන්න බැරිම තරම්. ඊට පස්සේ මේ ෆෝන් එකේ මෙමරි එක පැත්තට යමු. මේ ෆෝන් එක මිලදී ගන්නකොට 8GB RAM එකෙන් ඒ වගේම 128GB වගේම 256GB ස්ටෝරේජ් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් version දෙකයි මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඔයාලට මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක නම් අප් කරගන්න බැහැ මොකද chip එකක් use කරන්න බැරි නිසා. ඉතින් ඊට පස්සේ මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා setup එකට යමු. ගොඩක් කට්ටිය හොයන දෙයක් තමයි කැමරා setup එක. ඉතින් මෙයින් කැමරාව අපිට ට්‍රිපල් කැමරා setup එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා කැමරා setup එක තාමත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපිට මෙයින් කැමරා එක බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 50කින්. ඒ වගේම තමයි අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් 8 මෙගාපික්සල් වලින්. ඒ වගේම 2 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ වීඩියෝස් පැත්තට ගියොත් 4K වීඩියෝස් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ක්වොලිටි එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. කැමරා සෙටප් එකේ විශේෂයෙන් ඔයාලට සුපිරිම ක්වොලිටි එකක් තියෙන කැමරාවක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ෆීචර්ස් පැත්තට ගියොත් LED flash, panorama, HDR මේ වගේ normal features use කරන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ආපු AI features ගණනාවක් මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. selfie කැමරා එක පැත්තට ගියොත් අපිට single කැමරාවක් තමයි බලා ගන්න පුළුවන්. අපිට 12 megapixel කැමරා එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. selfie කැමරා එකේ නම් 4K videos record කරගන්න හැකියාවක් නැහැ. ඔයාලට features HDR බලා ගන්න පුළුවන්. videos අපිට normal quality එකෙන් ගන්න පුළුවන්. කැමරා setup එක ගැන overall ගත්තොත් selfie කැමරා එක මීට වඩා පොඩ්ඩක් develop කරා නම් හොඳයි කියලා කියන්න තිබුණා. main කැමරා එකට නම් කරන්න complaint එකක් නැහැ. ඊට පස්සේ අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ battery capacity එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එකේ milliampere hour 5000ක battery capacity එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම charging පැත්තට ගියොත් 45 watt fast charging පහසුකම බලා ගන්න හැකියාව තියෙනවා. battery එකත් overall හොඳ battery capacity එකක්. ඒ වගේම fast charging පහසුකම include වෙලා තියෙනවා. reverse charging ඒ වගේම bypass charging ඒ වගේ දේවල් නම් include වෙලා නැහැ. නමුත් මේ price එකේ මීට වඩා හොඳ battery පැත්තෙන් බැලුවොත් හොඳ fast charging ඒ වගේම reverse and bypass charging උනත් මිලදී ගන්න පුළුවන්. හරි. ඒක ලොකු ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. ඒක ඔයාගේ personality එක මත. ඊට පස්සේ අපි කතා කරමු මේ ස්මාර්ට්ෆෝන් එකේ අමතර පහසුකම් ගැන. මේ ස්මාර්ට්ෆෝන් එකේ Wi-Fi, Bluetooth, GPS, NFC පහසුකම නම් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඉතින් NFC පහසුකම නම් දෙන්න තිබුණා කියලා කියන්න පුළුවන්. USB type C කේබල් එකක් කරා charge කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ sensor පැත්තට ගියොත් fingerprint ඒ කියන්නේ under display fingerprint පහසුකම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. features පැත්තට ගියොත් ඔය ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්නකොට green and violet කියන කලර්ස් දෙකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක ගැන overall ගන්නකොට මේ price එකේ සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් පහළ තියෙන subscribe button එක click කරන්න, Facebook එක follow කරන්න. එහෙනම් සුබ දවසක්. ජය වේවා.